Nyam 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 nyam. පට්ට රහයි ඈ. බං සුපුන් උඹ උතන්ටලා තනියම කිමුල මනිස් කකා ඉන්නේ. අපිටත් කැල්ලක් දුන්නොත් එනක් දන්නේ නේ. අපෝ දෙන්නම්. තා චුට්ටක් ගියොත් ඉතින් කියයිද දන්නේ හෙන ගහපන් තොට මේ බනිස් කැල්ලක් දෙන්න බැරිද කියලා. අඩෝ සුපුන් උඹ කොහොමද බං හරියටම කිව්වේ මං ඒක කියන්නේ හිටියේ කියලා? මෝ යකෝ. මාටියෝ ඔක්කොන් 100යි රත්නදීපයි යන්න මේ පැත්තට එනවා. මොකද බන් නිකන් 18 අරන් 100ට දීලා වගේ බලාගෙන ඉන්නේ. 18 අරන් 100ට දීලා නෙමේ 100යි කියන්නේ ලක්ෂයට අරන් 100ට දුන්නා වගේ තමයි. ඒක නෙමේ රත්නදීප. ඇයි බං මේ වයසක මිනිස්සයා ඔය යන තැන එක්කන් යන්නේ? ඇයි දැන් මං එන එක මාටින්ට ප්‍රශ්නයක්ද? ඕ සීයේ ඇයි සීයා එන්නේ නැද්ද? මම එන්නේ නැතු ඉන්නේ. මං එන එක ප්‍රශ්නයක් නම් උඹ නැවිල්ලා ඉඳපන්. ඇයි යකෝ? හරි ඒක නෙමෙයි මාටියෝ. මොකෝ කියන්නේ? අප පොඩ්ඩක් කඩේ පැත්තට යමන්ද? අපි දෙන්නත් ආවේ ඒකටම තමයි. යමන්කු පොඩ්ඩක් ඒ පැත්තට බලන්න. හරි යමන් මාගූල. සිරිදෝරිස් අර බලන්න උක්කුන් නේද මේ පැත්තට එන්නේ අර කොල්ලෝ සෙට් එකත් එක්ක. ඔව් ගොඩ කාලෙකින් ඉතින් සැප දුක අහන්නත් බැරි වුණානේ. ගමට ඇවිල්ලත් දැන් දවස් 2-3ක් වෙනවලු. බලමුකෝ සැප දුක එහෙම පොඩ්ඩක් අහලා. ඒ රත්නදීප තරහ වෙන්නත් නම් ප්‍රශ්නයක් අහන්න දුබින්. ගියාන් මොකෝ සීන් එක? නෑ රත්නදීප උඹලා ගෙදර කට්ටියගේ හැටිද බම් මේක? තැඹිලි දාගෙන යන්න මේ වගේ බෑග් එකක් දුන්නේ. අනේ මන්ද බං උඹලා ගෙදරට ආවොත් මොකක් හරි වෙලා තමයි යන්න වෙන්නේ. හරි ඉතින් මන් දන්නේ ඇයි යෝග දුන්නේ කියලා. එහෙම තමයි ඉතින් ඔය පොඩ්ඩ දන්නේ නැද්ද ඉතින්? ඔව් මෙච්චර වෙලා කුස්සගෙන ආවා. අනේ මෙන්න මේ ගණින් ඔන්නතනින් එහාට මන් දාලා යනවා. හරි දැන් මෙතනට වෙලත් එන වෙලාවක් කතා කරන්න වෙයිනේ මේ සිරිදෝරියත් එක්ක. ඒක ඉවරනාට පස්සේ මං ඕක අරගෙන යන්නම්. ඒක නෙමේ උක්කුන් මේ දවස් ටික ඉතින් ගමට අවිල්ල මොනාද කරන්නේ? මටත් ආරංචියක් ආවනම් තමා. හැබැයි ඉතින් ඒ පැත්තේ ඉන්න බැරි වුණා බං. ඔය ඉන්නෝ බං එද්දිනම් ඉතින් තැන් ගොඩකට යන්න හිතාගෙන ආවේ. ඒත් ඉතින් ආවට පස්සේ යන්න කම්මැලි කියලා හිතුණා බං. ඒකින්ද ඉන්නවා. ඔව් උඹලගේ සීයා එක්කන් ගියා නම් තව තැන් 2-3කට ගමේ උන් අපිට කොසු ඉදල් වලින් ගහලා ගමෙන් පන්නන්නේ. සහතික ඇත්ත මාටියෝ මොනා කරන්නේද ඉතින්? තව දවස් 2-3ක් මෙයා ඉන්න කතාවක් තමයි කිව්වේ නං. ඊ දවස් 2-3 නිකන් අවුරුදු 2-3ක් වගේ තියෙයි. ඒක නෙමේ උක්කෝ මට ආරංචියක් ආවා ඔයාලා මේ ගමේ කෙසෙල් කනක් කපන්න ගිහිල්ලා මාට්ටුනා කියලා. ඇත්තද? පිස්සුද සීලවති මම එහෙම කෙහෙල් කන් කපන්න ගියේ නෑ. ඔයාට කවුද ඔය බොරු කියන්නේ? මම නම් ඉතින් දන්නේ ඔය වටෙන් පිටෙන් එන ආරංචි තමයි මම මේ කිව්වේ. ඕවා ගණන් ගන්න එපා සීලවති. ඔය බොරු කියන කට්ටිය ඕන තරම් ඉන්නවා. අම්මේ අද මට පන්ති යන්න බෑ. බෑග් උස්සන් දුවගෙන එන්න නැතුව ඉන්නකෝ. සකල පූජාන් විහිළු කරන්න නැතුව ලෑස්ති වෙන්න මට පරක්කු වෙනවා. ඔහොම නවතින්න සකල පූජාන් මට දුවන්න බෑ. හැබැයි අල්ල ගත්තොත් නම් ගහේ බැඳලා ගහන්නේ ඈ. සීලවති පොඩ්ඩක් පස්සට යන්න. නැත්තම් මේ සකල පූජාන් කොල්ලා ඇවිල්ලා ඇඟේ වදී. ඔහොම නවතිනවා සකල පූජාන්. දැන් කොහෙද දුවන්නේ කියනවා? අම්මේ ඉදහන්කෝ ගෙදර ගියාට අප්පච්චිටත් කියන්න. ආයෙත් ඉතින් අප්පච්චිගෙන් කාහන්කෝ ගෙදර ගිහලා දැන්. අනේ අම්මේ අප්පච්චිට නම් කියන්න එපා. එහෙනම් බොලව් බාපොච්චර කියන්නේ නෑ අද නම් කියනවා. අඩෝ මාටියෝ මේ පාරනම් සකල පුජංකාරයට හම්බෙයි සම්බුවක් මුකුත් නෑ. වහලා ගලවගෙන යන්නම සම්බුවක් හම්බෙයි ඈ. සම්බුවක් නෙමේ යාළුවා සම්බෝල වෙන්නම හම්බෙයිද දන්නේ. හරි ඒක නෙමේ ෂීප් එකක් මෙතනින් කැපෙමු ඈ. ඔව් නැත්තම් පෙර වැරදිත් මෙතනට පාත් වුණොත් අපිත් ඉවරයිනේ. මේ රත්නදීප කොළුවෝ පොඩ්ඩක් මෙහෙ හරියන්කෝ. ඇයි සීයේ මේ පාර මොකද්ද? නෑ මේ දැන් අපි කඩේට ගිහිල්ලා බෑග් එකේ දීලා ආවනේ. කන්න මොනා හරි ගමුද? කොහෙන්ද සීයේ ඕවට සල්ලි? මේ සුපුන්ගේ කන්නාඩි දෙක අරන් තමයි කන්න වෙන්නේ අපිට. හරි ඕකට ඔච්චර කෑ ගහන්න දෙයක් ඈ. මේ තාප්පෙන් එහා පැත්තේ වත්ත කාගේද බං? ඇයි උක්කුන් සීයේ සිරිදෝරිස් මාමාගේ වත්ත නෙමේ තියෙන්නේ.
මෙයාගේ වත්තද? අඩේ මං දැක්ක කොල්ලෝ ඈත තියලා මේක සුපිරි අඹ ටිකක් පැහිලා තියෙනවේ. මොකෝ කියන්නේ මේ වත්තට පැනගමුද? ඈ සිරිතෝටිස් මාමලාගේ වත්තට පයින්න? ආනේ සීයේ විහිළු නම් කරන්න එපා. මන්නම් ආයේ ජීවිතේට ඔය වත්තට පයින්නේ නැහැ. එදා වෙච්ච සිද්ධියෙන් පස්සේ. ඇයි එදා මොකෝ වුනේ? ඔබ තාප්පෙන් පයින්න ගිහලා කලිසම ගලවගෙන බිම්පත බෑවුනාද? සීයා මේ විකාර කියවනවා. ඔය වත්තේ ඉන්නෝනේ අර නපුටු බල්ලෙක්. ඔය නපුටු බල්ලා එදා අපේ පස්සෙන් එලවන් ආවා. අද වගේම තමයි තාප්පෙන් පයින්න ගිහලා තමයි එකත් උනේ. අම්බෝ ඒක මතක් වෙද්දී නම් ඇඟේ හිරිකඩුත් පිපෙනවා. අපෝ උඹලා ගෑනු වගේනේ. උඹලා ඉන්නවා නම් ඉඳපන් මං පයින්නම් මේකෙන් එහා පැත්තට. මේ සීයා තනියම යන්න ඕනේ අපිත් එන්නම්. ඕකට පයින්න ගිහලා අඬක් එහෙම කඩාගත්තොත් ඊළඟට අම්මගෙන් ගුටි ගන්න ඕනි මම්නේ. රත්නදීප උඹට පිස්සු ඇදලාද බා මේ වත්තට පයින්නේ? මොනා කරන්නද මාටියෝ මේ යකා කචකචෙන් බීරෙන්නත් එපේ. ඔන්න ඔය ෂේප් එකේ පැනගමු. මාටියෝ ඔතන්ටලා අඹ ගෙඩි හදනවද බං? ඔන්න ඔය ටික දාපන්කො බං. අත්ත බිඳේ පය බුරුලෙන් තබා වරෙන් කියලා මම මේ කියන්නේ. උඹ ඉදගෙන විකාර කියවනවා. අත්ත විතරක් නෙමෙයි අතපයත් එක්ක මිදගෙන යන්න පුළුවන් සිරිතෝරිස්සරි බල්ලා හරි ආවොත් ඔන්න අඹ ගෙඩියක් කඩාගත්තා. අල්ලගනිල්ලා. අයියෝ මේ කන්නාඩි පොළ ගැටවුක පේන්නේ නැද්ද අප්පා? උච්චර ලොකුට ආපු අඹ ගෙඩියනේ ෂේක්. සීයා ඉඳගෙන මේ විකාර කියවනවා. සඳ බොඳ වෙලා තරු බැබලෙන්න මගේ කන්නාඩි දෙකට වැදිලා තියෙන්නේ මේ අඹ ගෙඩිය. යාළුවනේ ඔන්න අනිත් ගෙඩියත් එවනවා අල්ලගන්න. අඩේ මුටමණයක් ඔය ඇවිල්ලා අඹ ගෙඩි දෙක වැදුනේ. මුටට පුදුම අපලයක්ද කොහෙද තියෙන්නේ? අඩේ යාළුවනේ තා චුට්ටක් වෙලා ඇද්දි ඕගොල්ලන්ට සබ්බේ ලබන් වෙන්න කලින් ඔන්න ඔතනින් පැනගන්න ඉක්මනට. ඇයි දන්නේ නේ මාටින් ළමයි අප මෙතනින් පැනගන්න ඕනේ. පැනගන්න ඕනේ. පිටිපස්ස පොඩ්ඩක් බලන්නකෝ එතකොට හරි. ඇයි පිටිපස්සේ මොකෝ සීන් එක? අඩේ මේ අර නාගි හම්බට බල්ලා නේද? දුවපල්ලා. සීයේ ඔන්න බලාගෙන අඹ වට්ටිය. ඔන්න ඔය අඹ වට්ටියත් අරගෙන අපි යමු. සීයේ මං කිව්වා නේද මේ පැත්තෙන් අමුත් සද්දයක් ඇහෙනවයි කියලා. මේ ඉන්නේ ඩබල. උක්කුන් මේ මොකද්ද මේ කරන කැත වැඩ? අනුන්ගේ වතු වලට පයින්නේ. සීයේ ඕක ගැන තමයි අර සීලවතී ආච්චි අපි දෙන්නට අර ඊයේ කිව්වේ. ඌ තරිද කොල්ලෝ කිව්වට නම් ඉතින් මට විශ්වාස කරන්න බැරි වුණා. ඒත් දැන් ඇස් දෙකෙන්ම දැක්කනේ මුන් මගේ වත්තටම පැනලා ඉන්නවා. ඔව් සීයේ මේගොල්ලන්ට හොඳ දඬුවමක් දෙන්න ඕනේ. එතකොට හරි. මේ තරිදුවගේ ආච්චිට හාල් කරන්න මේ යකා කලින් ඇරියසුත් කවර් කරගන්නවද කොහෙද? ඉඳපල්ලා අද තොපි දෙන්නට මේ කරන හොරකම් වලට හරියන්න දෙන්නම්. හොඳ වැඩේ මේ රත්නදීප කාර්යයට නම් මේ යකා කලින් ගහපු ඒවට හරියන්නම දෙන්න ඕනේ. අනේ රත්තරන් සීයේ ගහන්න එපා. ඔව් සිරිතෝරිස් වරදක් කරා සිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි? මේ කාලා බලපන් ඇයි කියලා. හම්බෝ පට්ට මහන්සි. පපට්ට මහන්සි නෙමේ කොල්ලෝ කෝ අපේ රත්නදීපයි සීයයි. අනිත් එක ඔයගොල්ලෝ මේ කොහින්ද දුවගෙන එන්නේ? මේ රත්නදීපයි සීයයි මේ එන ගමන්ද කොහෙද ඉන්නේ? එන ගමන් කියන්නේ මොකද්ද මාටින්? ඒගොල්ලන් කොහෙද ඉන්නේ? කාන්දිමිස් අන්න සීයයි රත්නදීපයි එනවද කොහෙද දුවාගෙන? රත්නදීප තාත්තේ ඕගොල්ලන් මේ කොහින්ද දුවගෙන ඉන්නේ? අනිත් එක මොකද ඔය දෙන්න නිකන් ගුටි කාලා වගේ? අම්මේ ඒ ගැන්නම් කතා කරලා වැඩක් නැහැ. ඒක දිග කතාවක්. මං කෙටියෙන් කිව්වොත් මේ සීයාගේ කරදරේ නිසා තමයි ඔක්කොම වුනේ. අනේ අම්මේ මට එක දෙයක් කියන්න. සීයා කවදද යන්නේ කියලා. අනේ එදා වෙනකම් මම මාටින්ලා ගෙදර හරි නැවතිලා ඉන්නම්. අනේ මේ රත්නදීප උඹලට හරියට අඹ ගෙඩියක්වත් කඩා ගන්න බැරි වුණා කියලා මම මොනා කරන්නද? අරෝගෙන් කෑමනාවක් ආයෙත් මුකුත් නෑ. හැරමිට්ටෙන්වත් යන්න බැරි වෙන්න.
කෑවා කාගෙන්ද තාත්තේ ඔච්චර ගුටි කෑවේ? වෙන කාගෙන් මේ සිරිදෝරිස් මාමගෙන් තමා. එයාගේ වත්තට අඹ කඩන්න ආවයි කියලා ආයෙත් ගැහුවා ගැහිල්ලක් ආයෙත් මුකුත් නෑ. ලොවෙත් නැති වෙන්නම. අනේ මන්ද අප්පා ඕගොල්ලන්ගේ ප්‍රශ්න නම් කවදා ඉවර වෙයිද කියලා. මේ ප්‍රශ්නේ නම් ඉවර කරන්න නම් ඉතින් එක්ක සීයා යන්න ඕන නැත්නම් අපි ගමෙන් යන්න ඕනි. නැත්නම් මේ ප්‍රශ්නේ කවදාවත් ඉවර වෙන්නේ නැහැ. මොනා වුණත් බං සිරිදෝරිස් මාම මට එහෙම කරපු එක වැරදි. අඹ කඩන්නේ කිව්වේ සීයානේ. උඩ පැන පැන ගැහුවා බං. හරියට නිකන් ෆුට්බෝල් එකට පයින් ගහනවා වගේ.